That's it, all the way to the boundary for 4. What a victory for the Sri Lankans. ශ්‍රී ලංකා කණ්ඩායමට 2026 අවුරුද්දේ තියෙන ප්‍රධානම තරඟාවලිය තමයි T20 ලෝක කුසලාන තරඟාවලිය. ඉතින් මේ තරඟාවලිය පටන් ගන්නේ පෙබරවාරි 7. පෙබරවාරි 7 ඉඳන් මාර්තු 8 වෙනිදා වෙනකම් තරඟාවලිය පැවැත්වෙනවා. ඉතින් තරඟාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ. ඉතින් ශ්‍රී ලංකාවේ මේ තරඟාවලිය පැවැත්වෙන හින්දා ශ්‍රී ලංකාවට තරමක වාසියක් තියෙනවා. මොකද තමන්ගේ මව්බිමෙන් තමයි ශ්‍රී ලංකාවට තරඟ කරන්න තියෙන්නේ. ඉතින් ගෲප් ස්ටේජ් එකේදී සියලුම තරඟ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන හින්දා ශ්‍රී ලංකාවට හෝම් කන්ඩිෂන් වල වාසිය තියෙනවා. ශ්‍රී ලංකාව සහභාගී වෙන පළවෙනි තරඟය පෙබරවාරි 8 වෙනිදා අයර්ලන්තය සමග කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ලංකාව වෙලාවෙන් හවස 7ට. දෙවැනි තරඟය පෙබරවාරි 12 ඕමාන කණ්ඩායම සමග පැවැත්වෙනවා. තරඟය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව වෙලාවෙන් උදේ 11ට පැවැත්වෙන්නේ. ඉතින් තුන්වන තීරණාත්මක තරඟය පැවැත්වෙන්නේ පෙබරවාරි 16 ඕස්ට්‍රේලියා කණ්ඩායමත් එක්ක පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ තමයි පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකාව වෙලාවෙන් හවස 7ට. ඉතින් මේ තරඟය ගොඩක් ප්‍රබල තරඟයක් වෙනවා. මොකද ඕස්ට්‍රේලියානු කණ්ඩායම කියන්නේ සාමාන්‍යයෙන් ලෝක කුසලාන තරඟවලදී සුවිශේෂී දක්ෂතා පෙන්වන කණ්ඩායමක්. ඉතින් ඒ තරඟය ශ්‍රී ලංකාව අනිවාර්යෙන් හොඳින් ක්‍රීඩා කරන්න ඕනේ. ඉතින් ගෲප් ස්ටේජ් එකේ අවසන් තරඟය පෙබරවාරි 19 වෙනිදා සිම්බාබ්වේ කණ්ඩායමත් එක්ක පැවැත්වෙනවා කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හවස 3ට තියෙන්නේ. ඉතින් ඊට පස්සේ සුපර් 8 තරඟ වටේදී ශ්‍රී ලංකාවට මුලින්ම හමු වෙන්නේ එංගලන්තය. ඉතින් ඒ තරඟය පෙබරවාරි 22 පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ තමයි පැවැත්වෙන්නේ. ඉතින් විශේෂත්වය තමයි සුපර් 8 වටේ තරඟත් ඔක්කොම ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ. ඉතින් එංගලන්ත කණ්ඩායමත් එක්ක තරඟය හවස 3ට පටන් ගන්නවා. ඉතින් සුපර් 8 එකේ දෙවෙනි තරඟය නවසීලන්තයත් එක්ක පෙබරවාරි 25 කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හවස 7ට තරඟය තියෙන්නේ. සුපර් 8 වටේ අවසන් තරඟය පාකිස්තානියත් එක්ක පෙබරවාරි 28 පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී හවස 7ට තරඟය පැවැත්වෙනවා. ඉතින් සුපර් 8 රටේදී එතන ලේසි වෙන්නේ කණ්ඩායම් තුන ප්‍රබල කණ්ඩායම් එංගලන්තය, නවසීලන්තය, පාකිස්තානය කියන්නේ සාමාන්‍ය ලෝක කුසලාන තරඟාවලිය වලදී මේ දක්ෂතා අතරට එන කණ්ඩායම්. ඉතින් දසුන් චානකගේ නායකත්වයෙන් තමයි මේ ශ්‍රී ලංකාව තරඟාවලියට සහභාගී වෙන්නේ. ඉතින් අපි ශ්‍රී ලංකා කණ්ඩායමට මේ හොඳට දක්ෂතා අතරට ඇවිල්ලා තරඟාවලිය හොඳින් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ වගේ ක්‍රිකට් වීඩියෝ බලන්න මේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න, යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න. අපේ Facebook page එක follow කරලා තියාගන්න. ක්‍රිප්ටෝ ට්‍රේඩින් මුල ඉඳන් ඉගෙනගෙන සල්ලි හොයන්න ඔයත් කැමතිද? එහෙනම් 077 820 533 4 අංකයට WhatsApp message එකක් දාන්න. අපි මාස 4ටම ගන්න රුපියල් 1000ක් පමණයි.